අපි මේ ඉන්නේ මහනුවර රාජධානි සමයේ ඓතිහාසික සිද්ධීන් ගණනාවකට පාදක වූ හංගුරංකිත ප්‍රදේශයේ. මේ අපි ඉන්නේ හංගුරංකිත නගර මැදයේ තියෙන හංගුරංකිත අම්බලමේ. ජනප්‍රවාද වලට අනුව නම් මේ අම්බලම වසර 200ක් විතර පැරණියයි විශ්වාස කරනවා. විශේෂයෙන් අපි අධ්‍යයනය කරලා තියෙන අම්බලම් දෙස බැලුවහම ඉතා විශාල ප්‍රමාණයේ අම්බලමක් හැටියට මෙය සලකන්නට පුළුවන්. අපි අනිත් අම්බලම් වල සාකච්ඡා කරා වගේම මේ අම්බලම උනත් දීර්ඝ කාලයක් තිස්සේ මේ ප්‍රදේශයේ කාර්යයන් ගණනාවකට සම්බන්ධ වෙච්ච අම්බලමක්. විශේෂයෙන් මුල් කාලයේදී මේ ස්ථානයේ විවිධ කාර්යයන් සඳහා යොදාගෙන තියෙනවා. අපි අනිත් ඒ වගේ දැක්කා වගේම මෙහි උනත් නඩු විසඳීම් කාර්ය පවා යොදාගෙන තියෙන අම්බලමක් හැටියට සලකන්නට පුළුවන්. විශේෂයෙන් මේ අම්බලම දෙස බැලුවහම බොහෝ විට හංගුරංකිත රජමහා විහාරයට සහ අසල තියෙන මේ දේවාලයට මිනිස්සු එහෙම නැත්නම් වන්දනාකරුවන් පැමිණීමේදී මේ අම්බලම විශාල වශයෙන් භාවිතයට ගෙන තිබෙන බව අපිට පේනවා. විශේෂයෙන්ම මේ අම්බලම ඉතිහාසයේදී බැලුවහම කාලෙන් කාලයට විවිධ ආකෘතීන් වලට මේක යටත් වෙලා තියෙනවා. ඇතැම් අය මෙහි වෙනත් ගොඩනැගිලි සම්බන්ධ කරලා තියෙනවා, කාමර සම්බන්ධ කරලා තියෙනවා. කුමාරස්වාමී මහතා සහ ගොඩකුඹුර මහතා සඳහන් කරන්නේ ඇතැම් අම්බලම් වල මිනිස්සු විශාල වශයෙන් රැස් වුණාම විවිධ කුටි සකසලා තිබුණා කියලා කියනවා. ඇත්තටම මේ අම්බලමත් එවැනි ආකාරයෙන් තිබුණ බවට සාක්ෂි තියෙන මුල් කාලේ. නමුත් දැනට අපිට මේ අම්බලම දකින්න ලැබෙන විදිහට පැරණි ස්වරූපයෙන්ම දකින්න ලැබෙනවා. විශේෂයෙන් මේ අම්බලම් ගොඩනැගීමේදී යොදා ගන්නා වූ ගෘහ නිර්මාණ ශිල්පයේ දිහා බැලුවාම ඒ අම්බලම ඊටම ශක්තිමත්ව දීර්ඝ කාලයක් පැවතීම සඳහා තමයි ගොඩනැගලා තියෙන්නේ. ඒ නිසා ඇත්තටම මේ අම්බලම වසර 100 ගණනාවක් අද වෙනතුරු ශේෂ තියෙන්නේ මේ ශෛලමය ගල් වලින් මේක නිර්මාණය කරලා තිබීමයි. ඒ වගේම මෙහි ඉඳ ගැනීමට විශාල පිරිසකට සහ බාඩු බහන්න තියා ගැනීමට පවා හොඳට අවකාශ තිබෙන බව මේ අම්බලම දකින්න ලැබෙනවා. ඇත්තටම මේ අම්බලම මේ ප්‍රදේශයේ ගම්වාසීන් සෑහෙන උනන්දුවෙන් වික්ෂුන් වහන්සේලා ගම්වාසීන් ප්‍රධානීන් සියලු දෙනාම ආරක්ෂා කරලා තියෙන බව පේනවා. ඒ වගේම තමයි අපි බොහෝ අම්බලම් වල අද දක්නට ලැබෙන ශේෂ වෙලා තියෙන පින්තාලිය මෙහි දක්නට ලැබෙනවා. මේ ඉදිරිපස දක්නට ලැබෙන තියෙන පින්තාලිය 1905 9 වෙනි මාසේ 11 වෙනිදා සුළු අබේ ගුණසේකර කියන ගුණවත් පින්වන්ත මහත්මයෙක් විසින් තමයි ගොඩනගලා තියෙන්නේ. ඒ කාලේදී ඇත්තටම යාහන වාහන නොතිබුණු කාලේදී මේ අම්බලම ඊටාම බහුල වශයෙන් ප්‍රයෝජනයට ගන්නට ඇතයි සිතන්නට පුළුවන්. ඒ වගේම නූතනයේ වුණත් මේ ගම්වාසීන් විසින් මේ ප්‍රදේශයේ විවිධ කටයුතු සඳහා මේ අම්බලම ප්‍රයෝජනයට ගන්නවා. විශේෂයෙන් මෙහි ප්‍රතිසංස්කරණයන් වලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිහිප විටකම ලක් වෙලා තිබෙනවා. නමුත් අදටත් හොඳින් ශේෂ වෙලා තිබෙන අම්බලමක් හැටියට මේ හංගුරංකිත අම්බලම අපිට සලකන්නට පුළුවන්.